කෝ මේ කොල්ලෝ ටික අවුරුද්ද ළඟයි කියලා උඹලට වගකීමක් නැද්ද? පේන්නේ නැද්ද අර ගෙදර මිනිස්සු කොච්චර ආදරෙන්ද අපි හැදුවේ කියලා? කවුරු මොනවා කිව්වත් මචං මම තමයි මේ පිගානේ ඉන්න ස්ට්‍රෝං එක. බලපන් මගේ මේ හතරස් ඇඟේ තියෙන රන්වන් පාට. අස්මියක්කේ. අනේ මන්ද මේ ගෙදර මිනිස්සුන්ගේ හැටි. මගේ මේ සුදු පාට නූල් මෝස්තරේ පොඩ්ඩක්වත් අවුල් නොවෙන්න මාව අල්ලන්න දන්නේ නැද්ද කොහෙද? මම තමයි මේ පිඟානේ ඉන්න ක්වීන්. පලයල්ල බං යන්න මගේ ඇගේ හැපෙන්ඩ එපා තොපිට වගේ නෙවෙයි මට පොඩ්ඩක් හැපුණොත් මම කිරිස් ගාලා කුඩු වෙනවා මම හෙලවෙන්නේ නැහැ මම මේ රෝදේ වගේ කෙලින් ඉන්නවා කැවුම් ආච්චියේ මට අර පැණි මුට්ටියට පනින්න ඕනේ. මටත් ඕනේ අස්මියක්ක වගේ දිලිසෙන්න. මම රෝදේ වගේ පෙරලෙනවා. බලන්නකෝ මම වේගෙන් යන විදිහ. උඹලා මොන සද්දේ දැම්මත් මචං වැඩක් නැහැ අපි සේරම යන්නේ එකම බඩකට නේද කියලා මතක තියාගෙන ඉන්න මට නම් ගාණක් නැහැ මම මේ මගේ සුදු පිටි ටික දාගෙන නිදහසේ ඉන්නවා තොපි දෙන්න ඕක නවත්තපල්ලා මුන් කැවුමෝ උඹ ඔහොම දගලද්දි මගේ ඇඟේ හැපුණොත් මම කුඩු වෙනවා නිශ්ශබ්ද වෙයල්ලා. අර බලපල්ලා. ගෙදර මිනිස්සු එනවා. ඔක්කොමලා පිළිවෙලට ඉඳපල්ලා. අස්මියක්කේ ඔයාගේ අර පැණි නූලක් මගේ ඇඟේ ගෑවුණා මගේ ජැකට් එක කැත වුණා. අප්පොයි. මගේ වටිනා පැණි නූලක් ඔය වගේ රළු ඇඟක ගෑවුනාම මටයි පාඩු. මට නම් බයයි. අර පොඩි එක ආවොත් මගේ ලස්සන සේරම ඉවරයි.